එන්න අපි සව්වලින් රසම රස වණ්ඩුවක් හදමු. ඔයාලා කවදාවත් සව්වලින් හදපු වණ්ඩු කාලා තියෙනවද? නැත්තම් අදම මේ අලුත් රස අත්හදා බලන්න. වෙනසකටත් එක්ක අද අම්මයි මායි එකතු වෙලා සව්වලින් රසම රස වණ්ඩුවක් ඇතුවා. මුලින්ම අපි සව් ටික හොඳට සෝදගෙන පැයක විතර කාලයක් පෙඟෙන්න දැම්මා. ඒ අතරේ පිටි හලාගෙන පොල් ගාලා වෙනම ලෑස්ති කරගත්තා. ඊට පස්සේ පැණි ටික ලිපේ උණු කරලා හොඳට දිය කරගත්තා. ඒකට රසට ගැලපෙන විදිහට ලුණු ටිකකුත් එකතු කරා. පැණි මිශ්‍රණය ලෑස්ති වුණාට පස්සේ පෙඟුණු සව් ටික පිටි සහ ගාගත් පොල් එකට දාලා හොඳින් කලවම් කරගත්තා. දැන් වණ්ඩු තම්බන වෙලාව. අපි කෝප් වලට කැන්ද කොළ වලින් පොඩි කොටු හදලා දාලා ඒකට කලවම් කරගත්ත මිශ්‍රණය පුරවලා රයිස් කුකර් එකේ පැයක පමණ කාලයක් තම්බා ගත්තා. පැයක් ගියාට පස්සේ ලිපෙන් එළියට ආවේ සුවඳ හමන මෘදු රසම රස සව් වණ්ඩු ටික. උදේ තේ වෙලාවටත් හවස තේ වෙලාවටත් මේක නම් නියම කෑම. ඔයාලා ගෙදරදී හදලා බලන්න. වෙනස් රසයක් අත්විඳින්න කැමති නම් සව්වලින් හදන මේ වණ්ඩුව අනිවාර්යයෙන්ම try කරන්න. හදලා බලුවොත් කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ලයික් එකකුත් දාන්න අමතක කරන්න එපා.